ඔක්කොම ආරාධනා කරනවා. ඉතින් කසුන් ගම්මන මහත්මයාට ඔබ මොන්නේ මේ දරුවත් කිරීම අපේ සිරිමලා තුළු ඒ අනිවාර්යයෙන්ම අතර මතක් වෙනවා ඊට අවුරුදු 10කට වගේ මමත් ඔයගොල්ලෝ වගේ මේ ටෙස්ට් වලට ඒ කාලේ හිටපු සමහර ගුරුවරු අපේ ඉලක්කස මහත්මයා වගේ කීප දෙනෙක්ම තාමත් ඒ දහම් පාසල් ඉගෙනනවා. අපේ රටේ විද්‍යා අධ්‍යාපනය මගේ දක්ෂතාවය උත්සාහනවා මේ ගමේ පන්සල දහම් පාසල මට හොඳ නරක කියලා දෙන්න. ඒ වගේම අපේ හාමුදුරුවෝ වගේ මේ ගමේ යෞවන සමාජය, ක්‍රීඩා සමාජය මට සමාජයේ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන්නේ සමාජයට වැඩක් කරන්න ඕනේ කොහොමද කියන්නේ ඉගෙනගන්න. ඇත්තටම මේ කටයුත්තට මුලින්ම මම අතගැහුවේ මේ ගමේ මේ රටේ මට ඒ ලැබිච්ච සහයෝගයට ණය දෙන්න අතරවිකාම සුළු වශයෙන් මේ ගමට යමක් කරන්න මේ විවාදවලට යමක් කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාවක් ගන්න තමයි මේ කටයුත්ත අපේ හම්බුවට පිළිගන්න කතා කළා ඒකට අතගැහුවේ. පරිගණක තාක්ෂණය කියන එක මම දකින්නේ අපේ දුවා දරුවන්ට සියලු දෙනාටම අපේ ගමේ ඉඳලා අපේ ගෙදර ඉඳලා ලෝකයේ දකින්න තියෙන කවුලක් විදිහට. අපි මුලින්ම මේ දහම් පාසල් වෙනකොට එහෙම නැත්නම් අපි හැටි වෙනකොට මේ පරිගණක තාක්ෂණය කියන දේ තිබේ ඉතාම ලදු අවස්ථාවක්. අපි පරිගණකයක් දැකලා තිබෙන්නේ නැහැ. 1990 ගණන් වෙනකන් මේ රටේ පරිගණක තාක්ෂණය තිබේ අලුත් තාක්ෂණයක්. ඒ වුණාට අවුරුදු 10ක් 12ක් ඇතුළත මේ තාක්ෂණය හිමි කීපයක් කරලා මේ වෙනකොට ගෙදරකට නැතුවම බැරි තාක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා පරිගණක තාක්ෂණය. දියුණු රටවල් වල අනිවාර්යයෙන්ම හැම ගෙදරකම වගේ පරිගණකයක් තියෙනවා. නමුත් අවාසනාවකට තවම අපිට ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඒ අඩුව පුරවන්නට මේ විලේගොඩ ප්‍රදේශයේ අපේ සිසු දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කරන උත්සාහයක් හැටියට මම කියන්නේ මේ වැඩසටහන ප්‍රයෝජනයට ගත්තොත් ඒක තමයි වැදගත් වෙන්නේ. අපේ හම්බුරු කිව්වා වගේ අපේ මෙම වැඩසටහන මෙහෙම ගුරුතුමා ඉතාමත් සම්පතක් අතරම එතුමාගේ මඟ පෙන්වීම කැපවීම වල තමයි අපි මේ දේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මෙතන කොපමණ මුදල් වැය කරලා කොපමණ ගෙනලා දැම්මත් අවසාන වශයෙන් එතුමාගේ කැපවීමත් මේ ඉගෙන ගන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපේ දුවදරුවන්ගේ කැපවීමත් අවශ්‍යතාවයක් මත තමයි මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාම තීරණය වෙන්නේ. මේ අවස්ථාවේදී මම අපේ මේ සිසු දරුවන්ට එක දෙයක් මතක් කරගන්න කැමතියි. ඔයගොල්ලෝ වගේ මම දුප්පත් හෝ මධ්‍යම වර්ගයක ඔයගොල්ලෝ ඉඳලා මේ ගමෙන් ඒ වගේම මේ රටේ අධ්‍යාපනය ලැබලා කැනඩාව වගේ රටකට ගිහිල්ලා මේ වෙනකොට මගේම කියලා පරිගණක ව්‍යාපාරයක ප්‍රධාන විධායක පන්තියක් දක්වා යාමේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේක මම විතරක් නෙමෙයි හම්බුනේ අපි ඒ කාලේ අපි ගහපන් ඉඳගත්ත බොහොම
ගණනකින් උදාහරණ ගන්න පුළුවන්. මේ රටේ එකවරක් නෙමෙයි විදේශ රටවලත් ආචාර්යවරු මහාචාර්යවරු ඒ වගේම ව්‍යාපාරික ශිල්පී ඉදිරියට ගියපු බොහෝ දෙනෙක් මේ දහම් පාසලේ ඉගෙනගෙන ඉන්නවා. මට පේනවා මෙතන දැනටත් එක්කෙනෙක් දෙන්නෙක් වාඩි වෙලා ඉන්නවා. අපේ රුවන් මහත්මයා මේ දහම් පාසලේ මාත්‍රිකව ඉගෙනගෙන ඉදිරියට ගිහිල්ලා මේ රටට සේවයක් කරන තරුණයෙක්. ඉතින් නැවත වතාවක් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් ඕගොල්ලන්ට. අපේ හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ නොමිලේ පරිගණක අධ්‍යාපනයක් ලබා ගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. මේකෙන් මේ ලබන අධ්‍යාපනය තුළින් එකක් අලුත් තොරතුරු ඔබට රූපවාහිනියෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ලබා ගන්නට නොහැකි තොරතුරු මේ අන්තර්ජාලය තුළින් ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන්. එපමණක් නෙවෙයි දැන් මේ වන විටත් හැම ව්‍යාපාරයකම හැම කාර්යාලයකම නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා පරිගණක. ඒතර පරිගණක දැනුම තියනවා කියන්නේ ඕගොල්ලන්ගේ අනාගතයට යම් කිසි රැකියාවක් කරන්නට හෝ ස්වයං රැකියාවක් කරන්නට මේක මහාම අත්වලක් වෙනවා. ඒකින්ද මම මේ උද්වදවන්න ඉල්ලා ඉන්නේ මේ ලැබලා තියෙන සුවිශේෂී අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඉතාමත් ඕනෑකමින් මේ කටයුත්ත රංගයි හෙලෝ විශේෂිත කරගන්න කියලා. ඒ වගේම මේ යම්ලා ඊයේ පොඩි අවස්ථාවට ලැබලා තියෙන ඉන්නේ වගේම ගන්නද ඒක වගේම අපේ දාම්පාසලට ගල්පොතක් ස්තුති කරනවා මගේ කතාව